සුබ දවසක් යාළුවනේ. අදත් ගොඩාක් ලස්සන දවසක්. ඉතින් උදේම වැඩ පටන් ගන්න කලින් මෙන්න මේ වගේ රසම රස තේ එකක් හදාගෙන දවල්ටත් එක්ක උයා ගන්නයි ලෑස්ති වුණේ. අද ඉතින් බත් උයලා මේ වගේ වටාන පරිප්පු කරි එකක් හදාගත්තා. මාළු වගේක් තිබිලා ඒ ටිකත් මම මිරිසට උයාගත්තා. ඊට අමතරව පොල් සම්බුලෙකුත් හදාගත්තා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ මම Save on Mart කියන Facebook page එකෙන් මෙන්න මේ ටික ඕඩර් කළා. ඉතින් එයාලගේ මේ දවස්වල ඔෆර් එකක් යනවා. මෙන්න මේ ස්පූන් සෙට් එකත් එක්ක හම්බ වෙනවා. මේ පිහි සෙට් එකකුත් හම්බ වෙනවා. මේ වගේ බ්‍රෂ් එකක් හම්බ වෙනවා. ඒ වගේම කිචන් ටවල් 20ක පැක් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලටත් මං හිතන්නේ මේ දවස්වලත් ඒ ඔෆර් එක යනවත් දන්නේ. ඒ page එකට ගිහින් බලන්න පුළුවන්. හරිම ගානට වටින හොඳ සෙට් එකක් තමයි මට ඒ page එකෙන් ගන්න පුළුවන් වුණේ. ඉතින් මේකේ එක එක කලර්ස් වලට තියෙනවා මේ ස්පූන් සෙට්. මට මතකයි ඉස්සර මේක ගොඩාක් ගණන් වලට ගියා කොරෝනා කාලේ වගේ මට මතක හැටියට 10000ටත් ගියා ඒ දවස්වල. ඉතින් මේක නම් උනේ ඔක්කොම රුපියල් 5000යි. ඉතින් ඔයාලටත් ඕඩර් කරගන්න පුළුවන් ගෙදරටම ගෙන්න ගන්න. ඊට පස්සේ හවස් වරුවක අපි කැලණි පන්සල් ගියා. ඉතින් ඔයාලගේ ජීවිතෙත් ඔයාලගේ ෆැමිලි එකත් එක්ක ගත කරන්න පුළුවන් පොඩි වෙලාව හරි මේ වගේ පන්සලකට එක්ක බබාලා එක්ක බබාලා සතුට වෙන තැනකට හරි ගිහින් එන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි එන ගමන් මදර්ස් කිචන් එකේ කැලණිය අපට ඉන්න කෙනෙක් නම් දන්නවා. ඒකෙන් ඩිනර් එකත් අරගෙන තමයි අපි ආවේ. ඊට පස්සේ මේ පහවදා උදේ මම ආයිමත් උයාගත්තා. සාමාන්‍යයෙන් හස්බන්ඩ් වැඩට යනවා නම් මම උදේම උයා ගන්නවා. එතකොට ලේසි දවල්ටත් එක්ක ආපහු රැයට තමයි මොනවා හරි හදන්නේ. එදත් මම හදාගෙන තිබුණේ මාළු ඇඹුල් තියල්ල එකකුයි බතුයි වටාන කරි එකකුයි ටෙම්පරාදු කරපු පොල් සම්බෝල එකකුයි. ඉතින් අපේ බබාලත් එදා හිටියා. එදා නිමාඩු දවසක් වුණාට බබාලා හිටියා. මේ හස්බන්ඩ් වැඩට ගියා. ඉතින් එයාට සාමාන්‍යයෙන් නිමාඩු එහෙම දවසක් කියලා නැහැ. කට්ටියම එකතු වෙලා අපි කෙහෙල් කොලේ තමයි වත් කෑවේ. බබාලටත් ඕනි කිව්ව නිසා. ඊට පස්සේ අපි තවත් දවසක හවස් වරුවක් බබාලගේ සතුට වෙනුවෙන් චුට්ටක් එළියට ගියා. ඉතින් අපි නිතරම යන තැනක් තමයි දියත උයන බත්තර මුල්ලේ ඔයාලා කවුරුත් දන්න තැනක්. ඉතින් එතන මේ වගේ බයිසිකල් පදින්න බබාලට වෙනම රූට් එකක් හදලා තියෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒක ගොඩක් වටිනවා. මොකද කොළඹ ඉන්න බබාලට ඒ වගේ දේවල් කරන්න ප්ලේස් එකක් නැති වෙන්න පුළුවන්. මොකද අපාර්ට්මන්ට් වල ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ වගේ තැනක් හරියට වටිනවා. ඉතින් හවස් වරුවම අපි මෙතනට වෙලා තමයි හිටියේ. අපි ඉතින් දියතට ගියාම ෆෝන් එකෙන් පොඩි සින්දුවක් දාගෙන ෆැමිලි එකත් එක්ක බබාලත් එක්ක පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා. ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඉතින් ඒක හරි සතුටු හිතන මොහොතක් තමයි අපේ ජීවිතවලට. ඊට පස්සේ කොහොම හරි අපි තවත් දවසක ගියා බබාට කීබෝඩ් එකක් බලන්න යමහා එකට. ඉතින් ඔයාලත් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ගන්නවා නම් මම highly recommend කරනවා මේ යමහා එක. ඉතින් මේක තමයි මගේ බබාට අපි අරන් දුන්න කීබෝඩ් එක. ඉතින් එයා මේ වෙනකොට කීබෝඩ් ප්ලේ කරනවා. ඊට පස්සේ තවත් දවසක් අපි මගේ යාළුවෙක් ගෙදර ගියා. ඔයගොල්ලෝ දන්නවා තේජා. ඉතින් එයාලා ගෙදර ගිහිල්ලා මෙන්න මේ විදිහට තමයි ඩිනර් එක ලෑස්ති වෙලා තිබුණේ. ඉතින් යාගේ පුතයි අපි කට්ටියයි පොඩ්ඩක් ඉතින් සෙල්ලම් කරලා රෑ වෙලා අපි ආපහු ගෙදර ආවා. ඉතින් එහෙ ගියොත් ඉතින් කෑම ජාති නම් වරදින්නේ නැහැ. ඉතින් මම හැමදාම කියනවා ඒක. ඊට පස්සේ ඔන්න තවත් දවසක් එදත් මම බත් උයලා චිකන් කරි එකක් හදාගත්තා රසට උකුවට. මං පොල් කිරි දාන්නේ නැහැ සාමාන්‍යයෙන් චිකන් කරි එකට. නමුත් හොඳ තික් එකට හදාගන්න පුළුවන්. මං දවසක ඒක රෙසිපි එක අරන් එන්න.
ඊට පස්සේ රාබු කරි එකක් හදාගත්තා. පරිප්පු කරි එකක් හදාගත්තා. ඉතින් පරිප්පු කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදර වරදින්නේ නැහැ. ගොඩාක් දුරට එක වේලකට හරි පරිප්පු උයනවා. ඊට පස්සේ මම සැලඩ් එකක් හදපු දවසක්. ඉතින් බබාලාට ආසයි කිව්වා සැලඩ් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් පළතුරුත් ගෙදර තිබ්බා. ඒවෙන් රසමරස සැලඩ් එකකුත් හදාගත්තා. ඔන්න ඉතින් තවත් දවසක් ඉතින් එදා නම් හස්බන්ඩ් වැඩ ඇරිලා එනකොට තමයි මේ කරන් ආවේ. එයා පොඩි ෆන්ක්ෂන් එකකට ගිහින් තියෙනවා ඉඩියේ. එයාට දුන්න කෑම එක බබාලා වෙනුවෙන් එයා අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒකත් හරිම රසයි. ඊට පස්සේ මේ විදිහට මම කප් කේක් වගේක් හදාගත්තා. බබාලා ඉස්කෝලේ ගියේ නැති දවසක මෙන්න මේ වගේ රසවත් කප් කේක් ටිකක් තේ වෙලාවට හදාගත්තා. ඊට අමතරව මට කේක් ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. ඒකේ අර බ්ලැක් පින්ක්ස් කියලා මියුසිකල් ගෲප් එකක් තියෙන. ඉතින් ඒගොල්ලෝ ටීම් එකට තමයි කේක් එක හදන්න කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට pink and black ඇඩ් කරලා සරල ලස්සන ඩිසයින් එකක් හදාගත්තා. ඉතින් ඔහොම තමයි ඒ සතියම ගෙවිලා ගියේ.